මේ මට්ට එක ටිකක් සැහැල්ලුයි ඒ වගේම රිලැක්ස්. ලයිට් වෙයිට් තියෙන. ඔයගොල්ලන්ට පේනවා නේද බෑග්ග්‍රවුන්ඩ් එකේ මම ඉන්නේ අද ස්වීඩිෂ් ආමි එකේ ඉංජිනේරු බලකායේ එක්කෝ වල තියෙන ඉතින් අද ඒකේ තියෙනවා රෙජිමන්ට් ඩේ එක රෙජිමේන්තු දිනය ඉංජිනේරින් 2 කියන ෂෝට් නේම් එකට තමයි මේගොල්ලෝ මේක පාවිච්චි කරන්නේ මේ රෙජිමේන්තු දිනය දවසේ මේගොල්ලෝ තියෙනවා ඩෙමොන්ස්ට්‍රේෂන්ස් මේගොල්ලන්ගේ බලකාය තුල රෙජිමේන්තුව තුල මොකද වෙන්නේ කියලා මේක කම්බැට් රෙජිමේන්තුව ස්වීඩන් වල තියෙන ප්‍රධානම ඉංජිනේරු රෙජිමේන්තුවේ ප්‍රධානම බලකාය මෙතන එක්කෝල තියෙන්නේ එන්ජිනීරින් 2 කියන එක තමයි මේකේ නම ෂෝට් ෆර්ම් එක විදිහට. ඉතින් අද මේකේ ඩෙමොන්ස්ට්‍රේෂන්ස් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලෝ වෙලාව අනුව කැටගරයිස් කරලා තියෙන හින්දා පුළුවන් හැමදේම මේගොල්ලන්ගේ නීතියට අනුකූල වෙන්න පෙන්වන්න බැරිදී අනිවාර්යෙන් පෙන්වන්න තහනම් කරලා ඇති. පුළුවන් දේවල් මම ඔයගොල්ලොත් එක්ක ගෙන එන්නම්. ස්වීඩන් වල ඉංජිනේරු හමුදාව තුල කම්බැට් බලකාය තුල වෙන්නේ මොනවද කියලා පෙන්වන්න. ඒගොල්ලෝ සමාජයට මුදා හරින්න පුළුවන් දේවල් අනිවාර්යයෙන්ම මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එක තුල පෙන්වනවා ඇති. අපි බලමු. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ගමන් මගේ සහායකයත් එක්ක යනවා. මෙයා ගැන විස්තර කියන්නම්. ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කේ ඉඳලා ආපු අපේ ගමට එහා පැත්තේ ආදරණීය කොල්ලෙක්. දැන් ඉස්සෙල්ලාම යනවා අපි ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකට. එතනට ගිහිල්ලා අපි කතා කරමු. පොඩි වැස්සකුත් එක්ක අද දවස ආරම්භ කරන්න තියෙනවා. දැන් 10ට විනාඩි 5ක් විතර තියෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන කලින් රෙජිමන්ට් එකේ CEO ඇවිල්ලා ආරම්භක දේශනය කරනවා. අපි ඒක එනකම් බලාගෙන ඉමු. I det sistnämnda avseendet vill jag understryka det är ett uppskattad närvaro och betydelse av de kamratföreningar med flera som är knutna till vårt regemente. Och för de flesta, oavsett om man är civil eller militär, är regementet antagligen den... මේගොල්ලන්ගේ ජෙනරල් ඔෆ් කමාන්ඩ් එකේ කතාව අහගෙන ඉන්නවා ආරම්භක උත්සවය නිසා. ඊට පස්සේ උත්සවයෙන් ඉස්සරහට යනවා මේගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් එක ඉංජිනේරු බලකාය තුල. ඉංජිනේරු බලකාය කියලා මම මෙතන හඳුන්වන්නේ මේගොල්ලෝ ඉංජිනේරු සේවා නෙමෙයි. යුද්ධයකදී කම්බැට් සපෝට් කරන කම්බැට් වෙහිකල් සමග කම්බැට් ටෙක්නොලොජි එකත් එක්ක යුද්ධ පෙරමුණකට සපෝට් කරන යුනිට් එකක් විදිහට බලකායක් විදිහට මේගොල්ලන්ගේ කරන කාර්යයන් තමයි මේකෙදි පෙන්නන්නේ. ඉතින් හැම රෙජිමේන්තුවකට මේ අවස්ථාවේ ආචාර්ය පුද කරනවා ස්වීඩන් රට ආරක්ෂා කරන එකතු වෙලා ඉන්න හැම සෙබළෙකුටමත්ම ශ්‍රී ලාංකිකයෙක් විදිහට මොකද අපි ශ්‍රී ලංකාව තුල අවුරුදු 30ක් වගේ යුද්ධයකින් අපි බැට කෑවා. ඒ වෙලාවේ අපි ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවේ සියලුම යුද හමුදා සමාජිකයන්, නාවික හමුදා සමාජිකයන්, ඒ වගේම ගුවන් හමුදා නිලධාරීන්, ඒ වගේම සිසු නිලයන් ඒගොල්ලෝ ලොකු කැපකිරීමක් කළා. නිසි ඇගීමක් ඒ කාලේදී හම්බුණා, දැන් කාලේ හම්බුනේ නැති වුණාට ඒක කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඉතිහාසයේ අලුතෙන් ලියපු තැන්වල ඒගොල්ලන් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකාව තුල ලස්සන අනාගතයකට අපේ දරුවන්ට, වැඩිමහල්ලන්ට සියලු දෙනාටම ඒගොල්ලෝ එකතු කරා ආරක්ෂාව. රටේ ප්‍රධානම බලවේගය ස්වාධිපත්‍ය ආරක්ෂා කරන. ඒක නිසා ඒගොල්ලන්ට හැමදාමත්ම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එන්න අපිත් එක්ක වීඩියෝ එක ඉස්සරහට යන්න. අපි දැන් යනවා කම්බැට් වෙහිකල්ස් බලන්න. යුද පෙරමුණකදී මෙම හමුදාව පාවිච්චි කරන කම්බැට් වෙහිකල්ස් බලන්න තමයි ඔයගලන්ට එක්ක යන්නේ. අපි බලමු එකකින් එක දැන්. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොනවද කියලා. පොඩි ටෙන්ට් එකක් පේනවා නේද ඔයගලන්ට? ඔය ටෙන්ට් එකේ තමයි යුද පෙරමුණකදී తాවකාලිකව ඉදිකරගත්ත තැනකදී තුවාලලා ලබන
හමුදා සමාජිකයෝ ගෙනල්ලා ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන තැනක් මේක මොබයිල් ටෙන්ට් එකක් මේක తాවකාලික ටෙන්ට් එකක් මාර්ගෙන් ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් මේ එක්සිබිෂන් එකට මේකට එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ තුවාල ලැබපු සමාජිකයෝ ඉක්මනින් අරන් එන ප්‍රථමාධාර කම්බැට් වෙහිකල් එකක්. අපි මේක ඇතුළත් බලමු try කරලා එළිය ඇතුළට ගිහිල්ලා. ඔයගලන්ට මගේ මේ පිටිපස්සේ පේනවා ඇති කැමාෆ්ලාජ් කරපු කන්ටේනර් බොක්ස් එකක් වගේ වාහනයක හදපු කමාන්ඩ් සෙන්ටර් එක. මේක ඇතුළට අපි ගියා. මේකේ ඇතුළ වීඩියෝ කරන්න බෑ මොකද ආරක්ෂක හේතුන් මත. මේ වගේම තමයි යුද්ධ පෙරමුණක සහ යුද්ධය පවතින තැනක සීනියර් ඔෆිසර්ස්ලා එකතු වෙලා කමාන්ඩ් සෙන්ටර් එකක් විදිහට පාවිච්චි කරනවා මේක. මේක එයා ඇටැක් එකකින් වැහෙන්න ඕන තමයි උඩ වහලා නෙට් එකෙන් කැමාෆ්ලාජ් කරලා තියෙනවා. ඒ කියන්නේ කැමාෆ්ලාජ් කියන්නේ පරිසරයට අනුකූලව සංගවා තබා ගැනීම. ඒතර මේක ඇතුළේ ඉන්න කට්ටියට ඉදිරි යුද පෙරමුණන් සඳහා විධිවිධාන ලබා දෙන්න, ඔපරේෂන් ඕඩර්ස් දෙන්න, මිෂන් ඕඩර්ස් කරන්න, සීනියර් රෑන්ක්ස් වලට එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් ස්ථානයක්. ඉතින් ඉංජිනේරු සේවා එක නෙමෙයි ඉංජිනේරු බලකාය ඉංජිනේරු සෙවලුන් විසින් නිලධාරීන් විසින් මේ විදිහට එකතු වෙලා මේ විදිහට ප්ලෑන් කරනවා. ටිකක් ටෙක්නොලොජි එක අතින් ස්වීඩන් හමුදාවේ හුඟක් දේවල් ටිකක් දියුණුයි. මොරාල් එක අතින් කොහොමද කියන්න මට එහෙම අත්දැකීමක් නැහැ. මොරාල් එක අතින් හැමදාමත් හදවතේ ඉන ශ්‍රී ලංකන් නාමික අංක 1. ඒක තමයි ශ්‍රී ලංකන් යුද හමුදාවේ වර්ගීකරණය අනුව මුළු ලෝකයේම වර්ගීකරණය අනුව SF එකේ LRRTP ටීම් එක 3 වෙනි ස්ථානයේ දිනාගත්තේ. එක නේවි සීල්, දෙක සස් වෙන්න ඕනේ මං හිතන්නේ බ්‍රිටිෂ් ආමි එකේ, 3 වෙනි එක ශ්‍රී ලංකන් හමුදාවේ විශේෂ බලකායේ LRRP ටීම් එක. අපි ඉස්සරහට බලාගෙන යමු. මගත් එක්ක ගමන් සහායක ඉන්නවා අකිල මල්ලි. අකිල මල්ලිත් මම හිතන්නේ ඉස්සරහට ආමි එකට බැඳී කියලා හිතනවා. බැඳෙනවා. අපි යමු එන ඉස්සරහට.
ස්වීඩන් වලත් ආමි එකේ ඉංජිනේරු බලකාය වෙන්නේ යුද්ධයට අවශ්‍ය කරන කම්බැට් සපෝට් එක. ඒ කියන්නේ වාහන වලින් ඉංජිනේරු තාක්ෂණය මගින් යුද්ධයට අවශ්‍ය කරන දැනුම, ඒ වගේම ආවි ආයුධ ප්‍රවාහනයේ, ආවි ආයුධ එකලස් කිරීම, ආවි ආයුධ නියමිත පරිදි යුද්ධයට සම්බන්ධීකරණය කරන එක තමයි මේකෙදී වෙන්නේ. ශ්‍රී ලංකා ආමි එකේ වගේමයි. හෙල්මට් එක ශ්‍රී ලංකා නාමිකේ වගේ නෙමෙයි. මේ හෙල්මට් එක ටිකක් සැහැල්ලුයි, ඒ වගේම රිලැක්ස්. මේ තියෙන ෆූචර්ස් එක නෝමල් මැගසින් 3 හම්බ වෙනවා ඒගොල්ලන්ට. බෙල්ට් ඕඩර් එක. normal pistol එක දාන්න පුළුවන් ගන්න එක. pickup show. extra mag එකකට තියෙන chance එක නේද? Backpack. Ja, precis. Vi behöver sånt. Det var lite utdraget. Det beror på hur man använder motornäringen faktiskt. Vi har uthållighet så vi ska vara ute i 6 timmar. Är det som vanligt? Får ni våra 3 magasin? Vissa har lite olika. 4 stycken. I bältet då? I bältet också. Så här har man i bältet. Vi har sikkert här. Oj, det är extra. Ja, precis. Om ni vill göra det, ni kan använda det här också. Eller så har vi ryggsäck med. Så om man använder det här lite tungt som GPM och machine gun. Ja. Jaha, då hjälper du. Är det som RPG? Ja, det är det. Det är tillverkat i Sverige. Ja, det är svenskt. GRG. Ja, GRG. Okej. Jag kommer till att våra samlingar använder våra RPG full. Men det är bra. Du kan skjuta fordon, du kan skjuta folk, du kan skjuta rökgranat. Hur långt ditt range? 500 meter eller 1 kilometer? Optimalt, det bästa 400 meter. 400 meter. Men man kan skjuta 1400 meter också. Men det är inte lika bra. Det här är granat. Våra granat? Ja.
356 එක වගේ නෙමෙයි. ලස්සන මේකක් තියෙනවා. ස්කෝප් එකත් එක්ක. ලයිට් වෙයිට් තියෙන. එකත් එක්ක සෝ. මේක තමයි ස්වීඩිෂ් ආමි එකේ පරණ පාවිච්චි කරපු එක. දැන් අලුතෙන් පාවිච්චි කරන්නේ මේක තමයි. M4 weapon එක. මේ AK5 එක automatic carbine weapon එක. Skillnaden är ju de här tänderna. De här två måste man ju något faktiskt rulla över och träffa. Skillnaden är att den här ser ut. Bilen tar på hand. Uppställ mot sprit. Lyckas av fallbåt. Ingenjörgruppen genomför omfattning vänster med understöd av både band. Skyttarna tar rakt. Vatten upp till midjan. Vattendraget med understöd av första omgång och vagnen på höjden. Ingenjörgruppen har även upptäckt en apterad hangar som ligger i terrängen framför oss och kallat fram en Ammunitionsröjningsgruppen kommer oskadliggöra den skarpa handgranaten som var framme med skyddstäckning. Där de nyttjar splitterskyddsrör och sandsäckar för att få bort all risk.
Arbetet skyddas av ingenjörgruppen och ammunitionsröjningsgruppens egna soldater. Ovanför granaten har de placerat 2 stycken splitterskyddsrör som tar splittret från handgranaten. Sen täcker de med ett sandsäck över. Gruppen tar skyddsställningar. Förevisningen avslutas. Truppen kommer framför. Applåder! Förevisningen avslutat och vi kommer genomföra igen vid 12 och 13. Bra jobbat. Det finns ett så... Rörlighet på våra egna förband.
දවසට vlog එක ඉවර කරනවා මෙතනින් එක්කෝල ඉඳලා මමයි අකිල මල්ලි දවස් හොඳයි මාමිකට ඉන්නවා ඉංජිනේරු බලකයි ඉස්සරහට බලමු කියන ප්‍රාර්ථනාව තියෙනවලු මල්ලිගේ ඉතින් vlog එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තුතියි ඊළඟට තව හොඳ දෙයකින් ඔයගලන්ට අරන් එනකම් අපි අදට සමු ගන්නවා හැමෝටම ජය වේවා